සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ Movie Mind YouTube නාලිකාවට. ඉතින් ඔන්න අදත් තවත් සුපිරිම හොරර් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවිත් තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. තරුණ ළමයි පිරිසක් එකතු වෙලා සෙල්ලමක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේක නිකම්ම සෙල්ලමක් නෙවෙයි. මළගිය ආත්මෙක තමයි මේ සෙල්ලම කරන්නේ. ඉතින් මේකට ඒගොල්ලෝ අద్భుත කෘතිමාතක් භාවිතා කරනවා. ඊටපන්දමක් පත්තු කරලා තමයි මේ සෙල්ලම පටන් ගන්නෙ. ඇත්තටම මේ සෙල්ලමෙන් වෙන්නේ තප්පර කිහිපයකට සෙල්ලම් කරන කෙනාගේ ශරීරය මළගිය ආත්මයකට බාර කරන එක. ඒ කියන්නේ ඒ වෙලාව ඇතුළත ඒ කෙනාගේ ශරීරයට මළගිය ආත්මයක් ආවේශ වෙනවා. ඉතින් ඒ විදිහට ආවේශ වුණාට පස්සේ ඒ ආත්මය කරන කියන දේවල් මේ අය වීඩියෝ කරලා ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නවා. නමුත් විශ්වාස කරන්න එක තැනකදී මේ අය ලොකු වැරද්දක් කරගන්නවා. එතනින් පස්සේ තමයි මේ අයට හීනකින්වත් නොහිතපු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම හොරර් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් ඔයාලට හිතා ගන්නවත් බැරි අවසානයක් එක්ක විනාඩියෙන් විනාඩිය වැඩි වෙන කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි Talk to Me කියන ඉංග්‍රීසි හොරර් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනින්ම ෆිල්ම් එකට ගිහින් බලමු. කවුද මේ මළගිය ආත්මය එක්ක සෙල්ලම් කරන්න යන තරුණ පිරිස? මේ සෙල්ලම කරන අතරතුරේදී මේ අයගෙන් වෙන අත්වැරද්ද මොකක්ද? ඒ වැරද්දෙන් පස්සේ මේ අයගේ ජීවිතවලට මොන වගේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? ඇත්තටම මෙතන තියෙන අභිරහස මොකක් වෙන්න පුළුවන්ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න අපි යමු ෆිල්ම් එකට. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ එක්තරා ගෙදරක තියෙන පාටි එකක්. තරුණ ළමයි ගොඩක් මේ ගෙදරට එකතු වෙලා ඉන්නවා. නමුත් මේ ගෙදර ඉන්න ඩකට් කියන තරුණ පිරිමි ළමයා නම් තාම කාමරෙන් එළියට ඇවිල්ලා නැහැ. මොකක් හරි දෙයකට එයා ගොඩක් බය වෙලා ඉන්නේ. අයියා ඇවිල්ලා ඩකට්ව එළියට ගන්න උත්සාහ කරනවා. ඔන්න ඒත් එක්කම ඩකට් මේ වෙලාවේදී තමන්ගේ අයියටත් පිහියෙන් එනලා එයත් පිහියෙන් ඇනගෙන සියදිවි හානි කරගන්නවා. ඉතින් ඇත්තටම මෙතන මොකක්ද උනේ කියලා අපිට දැම්ම තේරෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔන්න දැන් තමයි මේ කතාව හරියටම පටන් ගන්නෙ. අද අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මියා. මේ වෙලාවේදී නම් අපිට පෙන්වන්නේ මියාගේ අම්මා සියදිවි හානි කරගෙන මිය ගිහින් තියෙනවා. එයාගේ අවසන් කටයුතු මේ වෙලාවේදී තමයි ඉවර වෙන්නේ. මියා මේ වෙලාවේදී ගොඩක් දුකින් තමන්ගේ අම්මා ගැන මතක් කර ඉන්නවා. ඉතින් මියාගේ තාත්තගේ නම තමයි මැක්ස්. තමන්ගේ අම්මගේ මරණයට තාත්තත් හේතුවක් වුණා කියලා මියා තදින්ම විශ්වාස කරනවා. ඒක නිසා මියා තමන්ගේ තාත්තත් එක්ක ඒ කියන්නේ මැක්ස් එක්ක ටිකක් තරහෙන් ඉන්නේ. අන්න ඒක නිසා මියා තමන්ගේ හොඳම යාළුවගේ ගෙදරට ඒ කියන්නේ ජේඩීගේ ගෙදරට යනවා ටික දවසක් නවතින්න. ඉතින් ජේඩීට එක සහෝදරයෙක් ඉන්නවා. එයාගේ නම තමයි රයන්. ඒ වගේම මේ දෙන්නගේ අම්මා තමයි සූ කියලා කියන්නේ. ඉතින් එදා දවසේ ඒ විදිහට ගෙවෙනවත් එක්කම අපිට පෙන්නනවා එදා රෑ මියා ජේඩි සහ රයන් මේ තුන් දෙනාම මෙයාලගේ යාළුවෙක්ගේ ගෙදර තියෙන පාටි එකකට යන්න තමයි හදන්නේ. මේ පාටි එකට ජේඩිගේ පෙම්වතත් එනවා. එයාගේ නම තමයි ඩැනියල්. කොහොම හරි මේ කට්ටිය ඒ පාටි එකට යනවා. ජෝසප් කියන තරුණ පිරිමි ළමයාගේ ගෙදර තමයි ඒ පාටි එක තියෙන්නේ. මෙයාලගේ තවත් යාළුවෙක් ඉන්නවා හේලි කියලා. ජෝසප් සහ හේලි තමන්ගේ යාළුවන්ට කියනවා එහෙනම් දැන් අපි අර සෙල්ලම පටන් ගමු කියලා. ඇත්තටම මේ ෆිල්ම් එකේ තියෙන විදිහට මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඒ වගේම භයානක සෙල්ලමක් ගැන තමයි ජෝසප් සහ හේලි මේ වෙලාවේදී කියන්නේ. හරි ඉතින් කොහොම හරි දැන් මේ සෙල්ලමට කැමැත්තෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන. මියා තමයි මේ වෙලාවේදී මේ සෙල්ලමට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ හේලි මුලින්ම ඉටිපන්දම පත්තු කරනවා. ඊට පස්සේ ජෝසප් අමුතුමාකාරයේ අතක් මෙතනින් තියෙනවා. සෙල්ලමේ පළවෙනි පියවර විදිහට කරන්න තියෙන්නේ මේ අත අල්ලගෙන සෙල්ලමට ඉදිරිපත් වෙන කෙනා කියන්න ඕන talk to me. එහෙම නැත්නම් මාත් එක්ක කතා කරන්න කියලා. ඔන්න ඕක තමයි මේ සෙල්ලමේ පළවෙනි පියවර. නමුත් පළවෙනි පියවර ක්‍රියාත්මක කරන්න කලින් ජෝසප් මෙතනට ඇවිල්ලා මේ සෙල්ලමට කැමැත්තෙන් ඉදිරිපත් වුණ මියාව ගැට ගහනවා. මොකද මේ සෙල්ලම පටන් ගත්තට පස්සේ මියා මොන වගේ දෙයක් කරයිද කියලා මේ අය දන්නේ නැහැනේ. කොහොම නමුත් මේ වෙලාවේදී මියා නම් ගොඩක් බය වෙලා ඉන්නේ. නමුත් මියා දැන් මේ සෙල්ලමට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා ඉවරයිනේ. අන්න ඒක නිසා අනිත් අය මෙයාට දැන් කියනවා දැන් එහෙනම් ඔයා පළවෙනි පියවර ක්‍රියාත්මක කරන්න කියලා. ඒ කියන්නේ මේ අත අල්ලගෙන talk to me කියලා කියන්න තියෙන්නේ. මෙයා ඒ විදිහට කියනවත් එක්කම එකපාරම දකිනවා ඔන්න වයසක මිනිස්සෙක්ගේ මළගිය ආත්මයක් තමන්ගේ ඉස්සරහා ඉඳගෙන ඉන්නවා කියලා. ඒක දැකපු ගමන්ම මියා ගොඩක් බය වෙනවා. නමුත් ඇත්තටම මේ සෙල්ලමේ හැටි එහෙම තමයි. අන්න ඒක නිසා අනිත් අය මෙයාට දෙවනි පියවරත් ක්‍රියාත්මක කරන්න කියනවා. දෙවනි පියවර විදිහට තියෙන්නේ මේ අත අල්ලගෙන I let you in. එහෙම නැත්නම් ඔයාට මගේ ඇතුළට එන්න ඉඩ දෙනවා කියලා කියන්න. එහෙම කියනවත් එක්කම සෙල්ලමට ඉදිරිපත් වෙලා ඉන්න කෙනාගේ ශරීරයට මළගිය ආත්මය ආවේශ වෙනවා. ආත්මය ආවේශ වෙලා හරියටම විනාඩි 2ක් යනකම් මේ අය මේ සෙල්ලමට ඉදිරිපත් වුණ කෙනාගේ හැසිරීම වීඩියෝ කරලා ඒගොල්ලෝ වෙනම ආතල් එකක් ගන්න තමයි හදන්නේ. කොහොම හරි මේ වෙලාවේදී මියා දෙවනි පියවරත් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම මළගිය ආත්මය මියාගේ ශරීරයට ආවේශ වෙනවා.
මේක මොනතරම් දරුණුද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඇත්තටම මේ වෙලාවේදී මියාට හුස්ම ගන්නවත් අමාරු වෙනවා. නමුත් ටික වෙලාවක් යද්දි මියාගේ ශරීරයට ආවේශ වෙලා ඉන්න ඒ ආත්මය කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක් දිහාම රයන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. කොහොම නමුත් මේ වෙලාවේදී ඔන්න මියාගේ ශරීරයට ඇතුල් වෙලා ඉන්න ඒ ආත්මය රයන් දිහා බලලා කියනවා කොල්ලෝ මම උඹට ගොඩක් කැමතියි කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ රයන් තවත් බය වෙනවා. ඒ වගේම මෙතන ඉන්න ජේඩි පවා ගොඩක්ම බය වෙනවා. ඒත් අනිත් අය නම් hina වෙවි මේ දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි මේ විදිහට මියාගේ ශරීරයට ආත්මය ආවේශ වෙලා දැන් ඔන්න විනාඩි දෙකක් ගත වෙලා ඉවරයි. අන්න ඒක නිසා අනිත් අය මියාගේ අතේ තියෙන අර අద్භූත අත අයින් කරලා ඉටිපන්දමත් නිවන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒක හිතුවට වඩා අමාරුයි කියලා මේ අයට තේරෙනවා. මොකද මියාගේ ශරීරයට ඇවිත් ඉන්න ඒ ආත්මය තදින්ම මේ අත අල්ලගෙන තමයි ඉන්නේ. කොහොම හරිම අමාරුවෙන් තමයි මේ අත මේ අය ගලවලා ඉටිපන්දම නිවන්නේ. ඒත් එක්කම ඔන්න දැන් මියා ටිකෙන් ටික යථා තත්වයටපත් වෙනවා. මේක තමයි මේ අයගේ සෙල්ලම. ඉතින් මේ වෙලාවේදී මේක දැක්කට පස්සේ අනිත් අය හැමෝම hina වෙන්න ගන්නවා. ඒක නිසා මියාත් ඒ ගැන ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මියා මේ වෙද්දි ඉන්නේ ජේඩිගේ ගෙදර. රයන් නිදා ගන්න කලින් ඇවිල්ලා මියාත් එක්ක කතා කරනවා. මේ දෙන්න මේ වෙලාවේදී කතා කරන්නේ මියාගේ මියගිය අම්මා ගැන. ඉතින් මේ වෙලාවේදී මියා රයන්ට කියනවා මගේ අම්මා එදා කාමරේ ඇතුළෙන්ම ලොක් කරගෙන නිදිපෙති වගේක් බීලා තමයි සියදිවි හානි කරගන්න උත්සාහ කරේ. නමුත් අම්මා කාමරේ ඇතුළේ ඉඳන්ම දොර හූරලා දොර අරින්න උත්සාහ කරලා තියෙනවා කියලා මම දැක්කා. මොකද අම්මගේ ඇඟිලි ඔක්කොම තුවාල වෙලා තිබුණේ. මොකක්ද සිද්ධ වුනේ කියලා මට හිතා ගන්න බැහැ. අම්මගේ මරණයත් එක්ක මොකක් හරි මම නොදන්න දෙයක් තියෙනවා. නමුත් මට ඒක හොයාගන්න විදිහක් නැහැ කියලා. ඉතින් මේ විදිහට මියා සහ රයන් ගොඩක් වෙලා කතා කර ඉන්නවා. ඒ අතරතුරේදී ඔන්න රයන්ට නිින්ද ගිහින්. නමුත් මේ වෙලාවේදී අපිට පෙන්නනවා රයන්ගේ ළඟට මියගිය ආත්මයක අතක් වගේ දෙයක් එනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා පහුවෙනිදා උදේ වෙන සිද්ධියක්. ඔන්න දැන් ජේඩිගේ යාළුවෝ ටික ජේඩිගේ ගෙදරට එකතු වෙලා ආපහු අර කලින් කරපු සෙල්ලම කරන්න තමයි හදන්නේ. නමුත් මේක සූ දන්නේ නැහැ. සූ හිතන්නේ යාළුවෝ ටික එකතු වෙලා පාටි එකක් දාන්න තමයි හදන්නේ කියලා. දැන් එයාට වැඩට යන්න තියෙනවනේ. අන්න ඒක නිසා සූ ඇවිල්ලා ජේඩිට කියනවා පාටි දැම්මට කමක් නැහැ. මුකුත් මත්පැන් පාවිච්චි කරන්නත් බැහැ. නරක වැඩ කරන්නත් බැහැ. එහෙම දෙයක් කරලා වුණොත් අනිවාර්යයෙන්ම මම ඒක ගැන බලා ගන්නම් කියලා. එහෙම කියලා සූ වැඩට යන්න පිටත් වෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ජෝසප්, හේලි, ඩැනියෙල් මේ යාළුවෝ ඔක්කොම ටික එකතු වෙලා ආපහු මේ සෙල්ලම කරන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී නම් ඔන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ ඩැනියෙල්. ඉතින් කලින් විදිහටම මේ අය මේ සෙල්ලම කරන්න පටන් ගන්නවා. මෙයාට උණු විදිහටම තමයි මේ වෙලාවේදී ඩැනියෙල්ටත් වෙන්නේ. ඩැනියෙල්ට මුලින්ම හුස්ම ගන්නත් අමාරු වෙනවා. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ඩැනියෙල්ගේ ඇඟට ආවේශ වෙලා ඉන්න ඒ ආත්මය කතා කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේ වෙලාවේදී ඔන්න ඩැනියෙල්ගේ ශරීරයට ආවේශ වෙලා ඉන්නේ ලිංගික ආශාව හිතේ තියාගෙනම එහෙම මිය ගිය මහා දරුණු ආත්මයක්. ඒ වගේම ඒ ආත්මය කතා කරන්නේ මොන වගේ දේවල්ද කියලා ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැනේ. කොහොම හරි විනාඩි දෙක ඉවර වුණාට පස්සේ මේ අය ඩැනියෙල්ගේ අතේ තියෙන අර අద్භූත අත අයින් කරලා සෙල්ලම නතර කරනවා. නමුත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. එතනින් පස්සේ මේ අය හැමෝම පිළිවෙලට සෙල්ලම කරන්න පටන් ගන්නවා. මළගිය ආත්ම මේ හැම කෙනෙක්ටම ආවේශ වෙනවා. ඊට පස්සේ ඒ අය ඒ දේවල් ටික වීඩියෝ කරලා මේ අය සෑහෙන්න ආතල් එකක් නම් මේ වෙලාවේදී ගන්නවා. ඉතින් සෑහෙන්න වෙලාවක් මේ විදිහට සෙල්ලම් කරාට පස්සේ මේ අයට මේ සෙල්ලම එපා වෙනවා. අන්න ඒක නිසා මේ අය මේ සෙල්ලම සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න තමයි හදන්නේ. නමුත් මෙතන ඉන්න රයන් තවමත් මේ සෙල්ලමට සම්බන්ධ වුණේ නැහැ. රයන් ඊට පස්සේ මේ අයට කියනවා මටත් මේ සෙල්ලම කරන්න ඕන කියලා. ඒත් ඒකට ජේඩි නම් කැමති නැහැ. අන්න ඒක නිසා ජේඩි මේ වෙලාවේදී රයන්ට බයිනවා ඔයා නම් මේ සෙල්ලම කරන්න යන්න එපා. ඔයා තවමත් පොඩි ළමයෙක් කියලා. ඒ විදිහට ජේඩි රයන්ට බැනලා ජේඩි මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් රයන්ට තවමත් ඕන කොහොම හරි අනිත් අය වගේම මේ සෙල්ලම කරන්න. දැන් මෙතන රයන්ගේ අක්ක වෙනුවට ඉන්නේ මියානේ. අන්න ඒක නිසා රයන් මියා ළඟට ගිහින් කියනවා එක විනාඩියක්වත් මට මේ සෙල්ලම කරන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ මියා රයන්ට කියනවා ඔයාගේ අක්ක කියපු දේ හරි. ඔයා තවමත් පොඩි ළමයෙක්. විනාඩියක් නම් ඔයාට මේ සෙල්ලම කරන්න දෙන්න බැහැ. නමුත් ඕනෙම නම් තප්පර 40ක් වගේ සෙල්ලම කරන්න දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට මියා කියපු නිසා අනිත් අයත් ඔන්න කැමති වෙනවා. එහෙනම් රයන්ට තප්පර 40ක් මේ සෙල්ලම කරන්න ඉඩ දෙන්න. ඊට පස්සේ කලින් ආකාරයටම මේ අය සෙල්ලම කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සෙල්ලමේ දෙවනි පියවරෙන් පස්සේ ඒ කියන්නේ I let you in කියලා කිව්වට පස්සේ එකපාරටම ඔන්න මළගිය ආත්මයක් රයන්ගේ ශරීරයට ආවේශ වෙනවා. නමුත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ වෙලාවේදී රයන්ගේ ඇඟට ආවේශ වෙන ඒ ආත්මය කවුද කියලා? ඒ වෙන කවුරුවත් නෙවෙයි. ටික දවසකට කලින් සියදිවි හානි කරගෙන මිය ගියපු මියාගේ අම්මගේ ආත්මය තමයි මේ විදිහට රයන්ගේ ඇඟට ආවේශ වෙන්නේ. ඉතින් රයන්ට ආවේශ වුණු මියාගේ අම්මා
මෙයා දිහා බලලා ගොඩක් දුකෙන් කියන්න පටන් ගන්නවා දුවේ මට සමා වෙන්න මම ගොඩක් ඔයාට ආදරේ කියලා. ඒත් එක්කම ඔන්න මෙයාට තේරෙන්න ගන්නවා මේ ඉන්නේ මගේ අම්මා කියලා. නමුත් ඔන්න දැන් තප්පර 40 ඉවර වෙන්න ළඟයි. අනිත් අය සෙල්ලම ඉවර කරන්න තමයි හදන්නේ. නමුත් මෙයා ඒකට කැමති නැහැ. මෙයා රයන්ගේ ළඟට ඇවිත් අනිත් අයට කියනවා මේ ඉන්නේ මගේ අම්මා මට ටික වෙලාවක් අම්මත් එක්ක කතා කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් එතනින් පස්සේ රයන්ට ආවේශ වෙලා ඉන්න මියාගේ අම්මට කිසිම දෙයක් කියා ගන්න වෙන්නේ නැහැ. එකපාරටම රයන් එයාගේ ඔළුව තදින් මේසේ ගහ ගන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි රයන්ව ගැට ගහලා තියෙන පුටුවත් පැත්තකට විසික් වෙලා යනවා. ඉතින් ඒත් එක්කම ඔන්න මේ සද්දේ ඇහිලා ජේඩිත් මෙතනට එනවා. ඉතින් මේ වෙද්දි රයන්ට සෑහෙන්න තුවාලයි. ඒ නිසා මේ අය රයන්ව ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඉතින් එතනදි පොලිසියෙන් පවා ඇවිල්ලා මේ අයගෙන් ප්‍රශ්න කරනවා. නමුත් මේ අය එතන වෙච්ච කිසිම දෙයක් පොලිසියට කියන්නේ නැහැ. හරි ඉතින් වීඩියෝ එකට පොඩි බාධා කිරීමක් කරනවා. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ දැන්ම ගිහින් subscribe කරන්න. මොකද ඉදිරියටත් මේ වගේ හොල්මන් අභිරහස් සම්බන්ධ වීඩියෝස් අපේ channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඒ නිසා දැන්ම ගිහින් subscribe කරලා එකතු වෙන්න. හරිනේ. එහෙනම් අපි ආපහු කතාව පැත්තට හැරිමු. ඔන්න ඊට පස්සේ මියා එනවා එයාගේ ගෙදර. මියාගේ තාත්තා ඒ කියන්නේ මැක්ස් ඉන්නෙත් මේ ගෙදරමයි. මැක්ස් අහනවා මියාගෙන් ඒ මොකක්ද සිද්ධ වුනේ කියලා. නමුත් මියා තමන්ගේ තාත්තත් එක්ක කිසිම දෙයක් කතා කරන්න යන්නේ නැහැ. මියා ඊට පස්සේ එනවා යාගේ කාමරේට. නමුත් ඇත්තටම ඒ වෙලේදී අපිට පෙන්නනවා අර අద్භූත අතත් මියා ගෙදර අරගෙන ඇවිල්ලා. මියා ඊට පස්සේ හොස්පිටල් එකේ ඉන්න රයන් ගැන බලන්න යනවා. නමුත් රයන්ගේ අම්මා ඒ කියන්නේ සූ මේ වෙලාවේදී මියාව එතනින් පන්නලා දානවා. ජේඩිත් එතනට ඇවිල්ලා මෙයාට කියනවා දැන් ඔයා ගෙදර ගියොත් හොඳයි කියලා. ඒත් මේ වෙලාවේදී අපිට පෙන්නනවා මියා දකිනවා මේ හොස්පිටල් එකේ එයාගේ අම්මගේ මියගිය ආත්මය සැරිසරනවා කියලා. ඒක දැක්කට පස්සේ මියා කලබල වෙලා හොස්පිටල් එකෙන් යන්න තමයි හදන්නේ. ඉතින් ඒ වෙලාවේදී ඩැනියල් මේක දකිනවා. ඩැනියල් ඊට පස්සේ මියාව ගෙදර ගිහින් දානවා. ඇත්තටම මියා සහ ඩැනියල් අතර කලින් ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා. අන්න ඒක නිසා මේ දෙන්න ටිකක් කතා බහ කර ඉන්නවා. මියා නම් මේ වෙලාවේදී ඩැනියල්ට කියන්නේ මගේ අම්මා එක්ක මට ආපහු කතා කරන්න ඕන. ඒක නිසා අපි ආපහු අර සෙල්ලම කරමු කියලා. නමුත් ඩැනියල් ඒකට කැමති වෙන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ මේ දෙන්න ටිකක් කතා කර ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්නටම නිින්ද යනවා. නමුත් මේ වෙලාවේදී අපිට පෙන්නනවා මියාට හීනෙන් පේනවා එයා ඩැනියල්ව කිස් කරනවා. ඒ විතරක් නෙවෙයි මියා මේ වෙලාවේදී මේ හීනේ ඇතුළෙන්ම දකිනවා එයාගේ අම්මා මැරිලා හිටපු විදිය වගේම තාත්තා අම්මගේ ළඟින්ම හිටපු විදිය. කොහොම හරි ඒක දකින්නවත් එක්කම මියා ඇහැරෙනවා. නමුත් මේ වෙලාවේදී මියා දකිනවා ඔන්න මියගිය මහත ගෑනු කෙනෙක්ගේ ආත්මයක් එකපාරටම ඩැනියල් ළඟට ඇවිල්ලා ඩැනියල්ගේ කකුල උරනවා වගේ කියලා. ඒක දැක්කට පස්සේ මියා හයියෙන්ම බය වෙලා කෑ ගහනවා. ඒ සද්දෙට ඩැනියලුත් ඇහැරෙනවා. ඒත් එක්කම ඔන්න ඩැනියල් දකිනවා මියා තමන්ගේ කකුල උර ඉන්නවා කියලා. ඒක දැක්කට පස්සේ ඩැනියල්ට හොඳටම තරහ යනවා. ඒ වගේම එයා ඒ මොහොතේම එහෙම් පිටත් වෙනවා. ඉතින් ඊට පස්සේ මියා තනියම ඉටිපන්දම පත්තු කරලා අර අద్භූත අත අරගෙන තමන්ගේ අම්මගේ ආත්මයට කතා කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ වෙලාවේදී මියා දකිනවා තමන්ගේ අම්මගේ ආත්මය තමන්ගේ ඉස්සරහා ඉන්නවා වගේ කියලා. ඒ නිසා මියා අම්මගෙන් අහනවා අම්මේ මට ඇත්ත කියන්න. ඔයා සියදිවි හානි කරගත්තද? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද එතන සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ මියාගේ අම්මා මියාට කියනවා දුවේ මම සියදිවි හානි කරගත්තේ නැහැ. මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා කියලා. නමුත් එතනින් පස්සේ එකපාරටම මියාගේ අම්මගේ ආත්මය එතනින් අතුරුදහන් වෙනවා. ඔන්න එතනින් පස්සේ අපිට පෙන්නන්නේ හොස්පිටල් එකේ ඉන්න රයන්. රයන්ව මේ වෙද්දි සූ සහ ජේඩි වොෂ්රූම් එකට එක්කගෙන ගිහින් ටිකක් පිරිසුදු කරන්න උත්සාහ කරනවා. නමුත් ටික වේලාවකින් සූ මෙතනින් එළියට යනවත් එක්කම රයන් එකපාරටම තමන්ගේ අක්කගේ ඒ කියන්නේ ජේඩිගේ අත හපා කනවා. ඒ වෙලාවේදී ජේඩි සෑහෙන බය වෙනවා. ඒ වගේම ජේඩිට මේ වෙලාවේදී තේරෙනවා තමන්ගේ මල්ලිගේ ඇඟ ඇතුලේ තවමත් අර මියගිය ආත්මයක් ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි ඔය වෙලාවේදී රයන් එකපාරටම තමන්ගේ ඔළුව බිත්තිය ගහගෙන සියදිවි හානි කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතන තියෙන එයාගේම ලේ පවා එයා ලෙව කන්න ගන්නවා. මේ සද්දය ඇහිලා නර්ස්ලා ඇවිත් බොහොම අමාරුවෙන් රයන්ව මේ වෙලාවේදී මෙතනින් එළියට ගන්න සමත් වෙනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නනවා මියා තමන් අත්විඳමු හැම දෙයක්ම තමන්ගේ යාළුවන්ට කියනවා. ඉතින් මෙතන ඩැනියලුත් ඉන්නවා. එදාර මියා තමන්ගේ කකුල ඔරපු සිද්ධියත් මේ වෙලාවේදී ඩැනියල් යාළුවන්ට කියනවා. ඉතින් එතනදී මියා නම් කියන්නේ ඇත්තට මේක කරේ මම නෙවෙයි. එදා හරියටම සෙල්ලම ඉවර කරේ නැති නිසා මොකක්ම හරි විදිහකට දොරටුව විවෘත වෙලා මලගිය ආත්ම දැන් මේ ලෝකෙට ඇවිල්ලා ඇති. මගේ මරුණ අම්මගේ ආත්මයත් එතන තියෙනවා වගේ මම දැක්කා. ඒ නිසා අපි මොකක්ම හරි දෙයක් මේකට කරන්න ඕන කියලා. ඊට පස්සේ ජෝසප් කතා කරන්න පටන් ගන්නවා. ජෝසප් තමයි මේ අద్භූත අත මෙතනට අරගෙන ඇවිත් තියෙන්නේ.
ඒ අත ජෝසප්ට හම්බ වෙලා තියෙන්නේ අර ඩකට් කියන කෙනාගෙන්. ඔයාලට මතක ඇතිනේ කතාව පටන් ගනිද්දිම තමන්ගේ අයියටත් පිහියෙන් ඇනලා තමනුත් පිහියෙන් ඇනගෙන සියදිවි හානි කරගත්තේ. අන්න එයාගෙන් තමයි ජෝසප්ට මේ අත හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඩකට් එදා තමන්ගේ අයියට පිහියෙන් යන්නට එයා තවම ජීවතුන් අතර ඉන්නවා. අන්න ඒක නිසා මේ හැමෝම ඩකට්ගේ අයියව මුණ ගැහෙන්න ගිහින් රයන් ගැන ඒ හැම දෙයක්ම කියනවා. ඉතින් මේ වෙලාවේදී ඩකට්ගේ අයියා මේ හැමෝටම බයිනවා. ඒ වගේ පොඩි ළමයෙක්වත් තමුසෙල මේ සෙල්ලමට ඇදලා ගත්තද කියලා. ඊට පස්සේ රයන්ගේ අක්කා ඒ කියන්නේ ජේඩි ඩකට්ගේ අයියාගෙන් අහනවා එදා ඒ සෙල්ලම කරපු නිසා තමයි රයන්ට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. රයන්ට සිහිය එන හැම වෙලාවකම එයා මැරෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මගේ මල්ලිව බේර ගන්න විදිහක් දන්නවනම් කරුණාකරලා මට ඒක කියන්න කියලා. නමුත් ඩකට්ගේ අයියා නම් මේ වෙලාවේදී කියන්නේ කිසිම විදිහකින් රයන්ව බේර ගන්න වෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම මැරෙන එක මැරෙනවමයි කියලා. කොහොම නමුත් ඊට පස්සේ මේ යාළුවෝ ඔක්කොම රයන් ඉන්න හොස්පිටල් එකට එනවා. ඒ අතරමඟදී මියා ජේඩි ඇතුළු අනිත් යාළුවන්ට කියනවා එදා රයන් මේ සෙල්ලම පටන් ගත්තට පස්සේ හරියට සෙල්ලම ඉවර කරේ නැහැ. ඒක නිසා මලගිය ආත්ම එන ඒ දොරටුව තවමත් විවෘත වෙලා ඇති. ඒක නිසා අපි ආපහු රයන්ව ඒ සෙල්ලමට සම්බන්ධ කරලා ඒ දොරටුව වහලා දාමු. එතකොට අනිවාර්යයෙන්ම රයන්ට සනීප වේවි කියලා. ඉතින් ඇත්තරම මේ අයට වෙන කරන්න දෙයක්වත් නැහැනේ. අන්න ඒක නිසා ජේඩි මේකට කැමති වෙනවා. ඒ වගේම කට්ටිය නැවතත් අර සෙල්ලම කරලා ඒ සෙල්ලම ඉවරයක් කරලා දාලා දොරටුව වහලා කොහොම හරි රයන්ගේ ජීවිතය බේර ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ අය කීප වතාවක්ම ඒක උත්සාහ කරනවා. නමුත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මියා අනිත් අයට කියනවා සමහර විට රයන්ගේ ශරීරයේ එයාගේ ආත්මය නැතුව ඇති. ඒත් රයන්ගේ ආත්මය මෙතන ඇති. ඒක නිසා මම මේ සෙල්ලම කරන්න ඉදිරිපත් වෙන්නම්. රයන්ගේ ආත්මය මෙතන හිටියොත් මට එයාත් එක්ක කතා කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ අයට වෙන කරන්න දෙයක් නැති නිසා අනිත් අයත් මේකට කැමති වෙනවා. ඊට පස්සේ මියා ඉටිපන්දම පත්තු කරලා අද්භූත අත අල්ලගෙන ටෝක් ටු මී කියනවත් එක්කම ඔන්න මියා දකිනවා පුංචි ගෑනු ළමයෙක්ගේ ආත්මයක් මේ වෙලාවේදී තමන්ගේ ඉස්සරහා ඉන්නවා කියලා. මියා මේ ගෑනු ළමයාගේ ආත්මයෙන් අහනවා රයන්ගේ ආත්මය මෙතන තියෙනවද කියලා. ඊට පස්සේ මේ ගෑනු ළමයා මියාට කියනවා රයන්ගේ ආත්මය මෙතන නෙවෙයි තියෙන්නේ මම ඔයාට ඒක පෙන්වන්නම් කියලා. ඒත් එක්කම ඔන්න මියා දකිනවා රයන්ගේ ආත්මය මේ වෙද්දිත් අපායේ දුක් විඳින ගමන් තමයි තියෙන්නේ කියලා. ඒක දැක්කට පස්සේ මියා සෑහෙන්න බය වෙනවා. ඒත් එක්කම අනිත් අය මැදිහත් වෙලා මේ සෙල්ලම නතර කරලා දානවා. මියා ඊට පස්සේ අනිත් අයටත් කියනවා රයන්ගේ ආත්මය මේ වෙද්දි අපායේ තමයි තියෙන්නේ. අපි මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා. කොහොම හරි ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මියා ගෙදර එනවා. මැක්ස් මේ වෙද්දිත් දන්නවා මියා තමන් එක්ක තරහින් ඉන්නේ කියලා. ඒකට හේතුවත් මැක්ස් දන්නවා. මියාගේ අම්මා සියදිවි හානි කරගන්න මැක්ස් හේතු වුණා කියලා මියා තවමත් හිතාගෙන ඉන්නවනේ. අන්න ඒක නිසා මැක්ස් මේ වෙලාවේදී මියාගේ අම්මා තියලා ගියපු ඒ අවසාන සටහන මෙයාට කියවන්න පටන් ගන්නවා. මේ ලියුමේ හොඳින්ම මෙයාගේ අම්මා සටහන් කරලා තියෙනවා. එයාට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් නිසා තමයි එයා මේ විදිහේ දෙයක් කරගන්නේ. මේ ප්‍රශ්න වලට මියාවත් මැක්ස්වත් කොහෙත්ම සම්බන්ධ නැහැ. ඒ දෙන්නට ගොඩක් ආදරේ කියලා පවා මේ ලියුමේ හොඳින්ම සටහන් කරලා තියෙනවා. නමුත් මේ වෙලාවේදී මෙයාට ප්‍රශ්නයක් එනවා. එහෙනම් තමන්ගේ මැරුණු අම්මගේ ආත්මය එයාට කිව්වේ ඇයි? එයාට ලොකු කතාවක් කියන්න තියෙනවා. එයා සියදිවි හානි කරගත්තේ නැහැ කියලා. මේ වෙලාවේදී මෙයාට විශ්වාස කරන්න බැහැ කවුද ඇත්ත කියන්නේ කියලා. ඉතින් මෙයා ඒ ගැන කල්පනා කර කර ඉද්දි එයා දකිනවා තවමත් මේ ගෙදර එයාගේ මැරුණු අම්මගේ ආත්මය තියෙනවා කියලා. ඒ ආත්මය දුර ඉඳන් එයාට කියනවා තාත්තා කියන දේවල් විශ්වාස කරන්න එපා. එයා ඔය බොරු කියන්නේ කියලා. ඊට පස්සේ මියා කාමරයට ඇවිල්ලා දොර වහ ගන්නවා. මේ වෙලාවේදී ඔන්න මියා දකිනවා තමන්ගේ මැරුණ අම්මගේ ආත්මය ඔන්න දැන් කාමරයේ ඉන්නවා කියලා. ඒ වගේම ඊළඟ මොහොතේදී ඒ ආත්මය මියාට කියන්න පටන් ගන්නවා එළියේ ඉන්නේ ඔයාගේ තාත්තා නෙවෙයි ඒ වෙන කෙනෙක් කියලා. ඒත් එක්කම මෙයාට ඇහෙන්න පටන් ගන්නවා තමන්ගේ තාත්තා ඇවිල්ලා දැන් දොරට තට්ටු කරලා දොර කඩාගෙන ඇතුළට එන්න තමයි හදන්නේ කියලා. ඔන්න ටික වෙලාවකින් දොර කඩාගෙන මියාගේ තාත්තා වගේම ඒ කියන්නේ මැක්ස් වගේම නපුරු ආත්මයක් ඇවිල්ලා මියාගේ බෙල්ල හිර කරන්න පටන් ගන්නවා. මියාට මේ වෙලාවේදී හුස්ම ගන්නවත් බැහැ. මියා බොහොම අමාරුවෙන් මෙතන ළඟ තියෙන කතුරක් අතට ගන්න උත්සාහ කරනවා. නමුත් ඒත් එක්කම අපිට පෙන්නනවා මියා ඇතුලේ ඉඳන් කෑ ගහන සද්දේ මේ වෙද්දි එළියේ ඉන්න මියාගේ ඇත්තම තාත්තට ඇහිලා දොර අරගෙන ඇතුළට එන්න තමයි එයා උත්සාහ කරන්නේ. නමුත් එයාට මේ කාමරය ඇතුළට එන්න විදිහක් නැහැ. දොර ඇතුලෙන් ලොක් කරලා තියෙන නිසා මැක්ස් ඊට පස්සේ දොර කඩාගෙන ඇතුළට එනවත් එක්කම ඔන්න මැක්ස් දකිනවා මියා බිම වැටිලා හුස්ම ගන්න අමාරුවෙන් තමයි ඉන්නේ කියලා.
ඒත් එක්කම මැක්ස් මෙයාට උදව් කරන්න හදනවත් එක්කම තමන්ගේ ඇඟ උඩ ඉන්නේ තමන්ගේ තාත්තගේ ආත්මය කියලා හිතාගෙන අතරගත්ත කතුරෙන් මියා මේ වෙලාවේදී අනින්නේ තමන්ගේ ඇත්තම තාත්තට, ඒ කියන්නේ මැක්ස්ට. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ හොඳටම බය වුණ මියා ඊළඟ මොහොතේදී ජේඩිට කතා කරලා කියනවා මට මේ වෙන දේවල් දරා ගන්න බෑ, ඔයා ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ ජේඩි මියාට කියනවා හරි මම ඔයාලගේ ගෙදරට එන්නම් කියලා. නමුත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ වෙලාවේදී මියා කරන වැඩි. මියාගේ අතරතුරේදී එනවා හොස්පිටල් එකට. ඉතින් මේක මේ වෙලාවේදී සූත් දකිනවා. සූ කලින් වතාවේ නම් මියාට බැනලා පන්න ගත්තනේ. නමුත් මේ වෙලාවේදී නම් සූ මියාට බනින්න යන්නේ නැහැ. මියා කියන්නේ රයන්ගේ අක්කා වගේනේ. අන්න ඒක නිසා සූ මේ වෙලාවේදී එයාව විශ්වාස කරනවා. මියා සූට කියනවා මට රයන් එක ටිකක් තනියෙන් කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ සූ මියාට ඉඩ දීලා මෙතනින් එළියට යනවා. නමුත් ඇත්තටම මියා මෙතනට ඇවිත් තියෙන්නේ රයන් විඳින මේ වේදනාවෙන් එයාව නිදහස් කරගන්න. මොකද මියා දැක්ක රයන්ගේ ආත්මය මේ වෙද්දිත් අපායේ දුක් විඳිනවා කියලා. රයන්ගේ ආත්මය අපායෙන් ගලව ගන්න තියෙන එකම ක්‍රමය තමයි රයන්ව මරලා දාන එක කියලා දැන් මියා විශ්වාස කරනවා. අන්න ඒක නිසා මියා මේ වෙලාවේදී කතුරක් අතට අරගෙන රයන්ට අනින්න තමයි හදන්නේ. ඒත් මේ වෙලාවේදී මියා දකිනවා රයන්ගේ ඇඟට ඔන්නාපහු නපුරු ආත්මයක් ආවේශ වෙලා ඉන්නවා කියලා. ඒ නිසා මියා මේ වෙලාවේදී රයන්ට අනින්න යන්නේ නැහැ. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නනවා මියා ගෙදර ඉන්නවා කියලා හිතාගෙන ජේඩි යනවා මියාගේ ගෙදරට. නමුත් ගෙදර ඇතුළට ගිහින් බැලුවට පස්සේ ජේඩි දකින්නේ මැක්ස්ගේ මල සිරුර. මේක දැක්කට පස්සේ ජේඩි ඉක්මනටම තමන්ගේ අම්මට කෝල් එකක් දාලා මේ සිද්ධිය ගැන කියනවා. සූ ඊට පස්සේ ජේඩිට කියනවා දැන් මියා ඉන්නේ රයන්ගේ කාමරය ඇතුලේ කියලා. ජේඩි ඊට පස්සේ සූට කියනවා ඉක්මනට මියාව එතනින් අයින් කරන්න, එයා ගොඩක් භයානකයි කියලා. නමුත් සූ කාමරයට එද්දි මියා විතරක් නෙවෙයි රයනුත් මේ කාමරේ ඇතුලේ නැහැ. ඊට පස්සේ හොස්පිටල් එකේ අය රයන් කොහෙද ගියේ කියලා හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරතුරේදී කලබලෙන් වගේ ජේඩිත් ආපහු හොස්පිටල් එකට එද්දි එයා දකිනවා මියා මේ වෙද්දිත් අසාධි තත්වයේ ඉන්න රයන්ව රෝද පුටුවක දාගෙන හයිවේ එක පැත්තට යනවා කියලා. ජේඩි ඊට පස්සේ මියාගේ පස්සෙන් දුවලා මියාව නතර කරන්න තමයි උත්සාහ කරන්නේ. කොමාරි ඔන්න දැන් මියා රයන්ව රෝද පුටුවේ දාගෙන හයිවේ එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම දැන් මියා උත්සාහ කරන්නේ මෙතනින් රයන්ව තල්ලු කරලා එයාව මරලා දාන්න. ඒ විතරක් නෙවෙයි ඔන්න මැරුණු මියාගේ අම්මගේ ආත්මයත් මෙතනට ඇවිල්ලා කියනවා දුවේ ඔයා කරන්නේ හරිම දේ. රයන්ගේ ආත්මය ගලව ගන්න තියෙන එකම ක්‍රමය තමයි ඕක. ඒක නිසා තවදුරටත් බලාගෙන ඉන්න එපා. ඔය කරන්න ආපු දේ කරන්න කියලා. ඒත් එක්කම ජේඩි මෙතනට කඩාගෙන පනිනවා. ඉතින් එතනින් පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? මේ වෙලාවේදී ඔන්න කවුරු හරි පාරට වැටෙන නිසා ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා. නමුත් පාරට වැටිලා තියෙන්නේ රයන් නම් නෙවෙයි මියා තමයි මේ විදියට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. නමුත් ටික වෙලාවකින් ඔන්න මියාට ආපහු සිහිය එනවා. මියාට දැන් ගොඩක් තුවාලයි. ඒ නිසා මියා මේ වෙලාවේදී හොස්පිටල් එකට එනවා. නමුත් මේ වෙලාවේදී මියා දකිනවා මේ වෙද්දිත් රයන්ට සනීපයි. ඒක නිසා රයන්ව දැන් ඩිස්චාර්ජ් කරලා ගෙදර එක්කගෙන යන්න තමයි හදන්නේ. මියාට හිතා ගන්නවත් බෑ මේ තරම් ඉක්මනට කොහොමද රයන්ට සනීප වුනේ කියලා. ඒ විතරක් නෙවෙයි මියා මෙතන තියෙන කණ්ණාඩියක් දකිනවා. නමුත් ඒ කණ්ණාඩියෙන් මියාට එයාව පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මියා හොඳටම බය වෙලා මේ හොස්පිටල් එකේ ඉන්න අයට කතා කරන්න උත්සාහ කරනවා. නමුත් කිසිම කෙනෙක්ට මියාගේ කටහඬ ඇහෙන්නේ නැහැ. ඒත් එක්කම මියාගේ වටේම සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා යන්න පටන් ගන්නවා. නමුත් ටික වෙලාවක් යද්දී ඔන්න ඉටිපන්දන් එලියක් නිසා මෙතන එළිය වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා තවත් තරුණ ළමයි පිරිසක් මියා ඇතුළු යාළුවෝ ටික කරා වගේම ඒ සෙල්ලම ආයමත් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඒ සෙල්ලමට මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්න කෙනාට මළගිය ආත්මයක් විදිහට පේන්නේ වෙන කාගේවත් ආත්මයක් නෙවෙයි මියාගේ ආත්මය. ඒකෙන් අපිට තේරෙනවා එදාර ඇක්සිඩන්ට් එකෙන් මියා මිය ගිහින් තියෙනවා කියලා. කොහොම හරි ඉතින් මේ වෙලාවේදී මේ සෙල්ලමට සම්බන්ධ වෙලා ඉන්න කෙනා මියාගේ ආත්මයට කියනවා මම ඔයාට මගේ ඇතුළට එන්න ඉඩ දෙනවා කියලා. ඉතින් අන්නේ සිද්ධියත් එක්කම තමයි මේ ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මුලදී මේ කතාව තේරුම් ගන්න ටිකක් අමාරු වුණාට කතාව අවසන් වෙනකම්ම බලපු ඔයාට දැන් තේරෙනවා ඇති මේ කතාව කොච්චර සුපිරිද කියලා. ඒ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ආයමත් මේ වගේ හොරර් මූවි එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.